සුබ දවසක් මගේ යාළුවන්ට. ඉතින් දැන් වෙලාව හවස 4:00 විතර ඇති. බොරු කියන්න ඕනේ නෑනේ. හොඳට නිදාගෙන තමයි නැගිට්ටේ. මොකද වහිනවා. මේ දවස්වල ඉතින් මොනවා කරන්නද වෙන. ඉතින් නිදාගෙන නැගිට්ට ගමන් මට හිතුණා මගේ මේ පුංචි පොත් මේසෙ පොඩ්ඩක් අස්පස් කරලා දාන්න ඕනේ කියලා. ඉතින් අනිවාර්යෙන් දැන් යාළුවෝ හිතනවා ඇති අර උඩ තියෙන ලස්සන ස්ටිකර් එක කොහෙන්ද ගත්තේ කියලා. තෙමු එකෙන් ගත්තේ. ලංකාවේ ඇත්තටම මේ වගේ ලස්සන දේවල් ටිකක් හොයාගන්න අමාරුයි. හැබැයි තෙමු ඇප් එකේ නම් හරිම ගාණ සාධාරණට ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් රුපියල් 500 ගාණක් වගේ උනේ ඒ ස්ටිකර් එක. ඉතින් මට හිතුනේ තෙමු එකේ වුණත් අපි තෝරගන්නකොට ටිකක් කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ ෆොටෝ එක බලලා සමහර වෙලට ඒ වගේ නොවෙන්නත් පුළුවන්. නමුත් මේ වගේ දෙයක් දැක්කම හිතෙනවා ඒ විදිහට මේ කියලා. ඉතින් ඒ තෝරා ගැනීම සාර්ථකයි. හරි ලස්සනයි ඒ ස්ටිකර් එක. ඉතින් ඔයාලට තියෙනවද මේ වගේ පුංචි පොත් මේසයක්? සාමාන්‍යයෙන් පොත් මේසේ A-level කරලා ඉවරුනහම අපි අයින් කරනවානේ. එහෙම නෙමෙයි. ඇත්තටම මගේ කාමරේ ඔගොල්ලෝ දැකලා ඇති චූටි පොත් මේසයක් තියෙනවා. මහ ලොකු තැනක් නෙමෙයි පුංචි මේසයක්. ඉතින් ඒක මං ගත්තේ දම්රෝ එකෙන් රුපියල් මං හිතන්නේ 15000ක් විතර වගේ ඇති. ඒ වගේ කැරකෙට පුටුවකුත් තියෙනවා. ඔව් පුංචි කැරකෙට පුටුවකුත් තියෙනවා. ඉතින් එතන තමයි නිදහස් වෙලාවල් ගත කරන්නේ. කියන්නේ මම එක එක පොඩි පොඩි වැඩ කරන්නේ, එතකොට ලියන්නේ, එතකොට මහන්නේ ඔක්කොම එතන තමයි. ඒකට එක හේතුවක් කාමරේම තියෙන AC එකක් තියෙනවානේ. ඒ නිසා නැත්තම් ඔයිට වඩා හොඳයි ඇත්තටම ඊටත් වඩා නිදහස් තැනක පොත් මේසෙ තියාගන්න තිබුණා නම්. ඒත් ඉතින් ඕනම වෙලාවක කාමරය ඇතුළේනේ මං ඉන්නේ. ඒ නිසා පොත් මේසෙ කාමරේ තමයි තියන් ඉන්නේ. ඒක හරි පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්නවා. ඉතින් මැන්ඩලා බුක් පාට කරන්න, පාට පැන්සල්, පුංචි පුංචි දේවල් හදන්න, එතකොට මගේ ඩයරිස් මං කරන්න හිතන දේවල්. ඒ කියන්නේ හැබැයි මම ගොඩාක් පොත් තියාගෙන ප්ලෑන් කර කර ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි මට පොත් 3ක් තියෙනවා. එකක් ඔය ජීවිතේ ලියන්නේ කියන පොත. ඒ වගේම මගේ අනිත් වරුණීස් වර්ල්ඩ් පොත, ඊට පස්සේ මගේ ඩයරි එක. ඔය තුන තමයි තියෙන්නේ. මම ලොකුවට ප්ලෑන් කරන්නේ. අනේ ඉතින් මමත් මොනවා ප්ලෑන් කරන්නද ඔච්චරටම මම එහෙම ප්ලෑන් කරන. ඒ කියන්නේ මෙනු ප්ලෑන්ස් හදාගෙන ඉස්සර තිබුණා. දැන් නෑ. දැන් ඇත්තටම මට ඒක එච්චර අවශ්‍ය දෙයක් නෙමෙයි කියලා හිතෙනවා. ඊට වඩා සැහැල්ලුයි යම් කිසි සැලැස්මක් තියෙනවා. නමුත් අච්චරම සැලසුම් කරලා කරන්න තරම් දෙයක් මගේ ජීවිතේ නෑ. ඒක හරි ලේසි. මෙන්න මෙයා ආවේ කොහෙන්ද? කොහේ ඉඳලාද? කවුද ගෙනාවේ කියලා කිසිම වගත්තුගක් නෑ. ඇත්තටම මන් දන්නේ මේ මහා දාස්පෙති අගහ මෙතනට ආවේ කොහොමද කියලා. චූටි පැලයක් තිබුණා. මුකුණු වෙන පාත්තේ. ඉතින් මං එයාට ලස්සනට හැදෙන්න දුන්නා. ඕන් දැන් මගේ උසටත් හැදිලා. තව ටිකක් යද්දි මෙයා තරම් වෙයිද දන්නේ. හවස හරිය ලස්සනයි වැස්සට පස්සේ. ඕන් ඉතින් මගේ නැට්ට වගේ පස්සෙන් වෙන යාළුවා. එයාට දැන් හොඳයි. ඉතින් මං හිතන්න ඕන ආයෙත් වහින්න හදන්නේ. ඊට කලින් හවස බුදුන් වදින්න මල් ටික නෙලා ගත්තා. ඒ වෙලාව හරි ලස්සන වෙලාවක්. හරි ලස්සනයි පරිසරයේ සත්තේ. චූටිත් පස්සෙන් ඉන්නවා. මමත් ඉතින් හවස හොඳට නිදාගෙන ඊට පස්සේ පොත් මේසෙත් අස් කරලා හොඳ වොෂ් එකකුත් දාලා සනීපෙට ඉන්න වෙලාව. හවස 6යි වගේ කියන්නේ ඉතින් දවස ඉවරයි වගේ තමයි. ඒ නිසා ජනෙල් දොරවල් වහලා, බුදුන් වැඳලා, සුවඳ දුම් අල්ලලා හොඳට හවස් වරුව එහෙම සාර්ථකව නිම කරගන්නවා. ඉතින් අද රැට මම මුකුත් හදන්නේ නැහැ. මොකද දවල් කෑවා හොඳටම. ඉතින් ඒ නිසා තමයි හොඳට නිින්දත් ගියේ. ඊට වඩා මට දේනවා වැඩක්. මම දැක්කා බෝඩ් එකක් දාලා තියෙනවා ගම්මඩු උත්සවයක් තියෙනවා කියලා. මං හරියට මේ සම්බන්ධව දන්නේ නැහැ. හැබැයි මට ආසෙ හිතුණා. චුට්ටක් විතර හොයලා බලද්දී එතන තියෙනවා කලා ආයතනයක්. මට මතක හැටියට වාසනා කලා ආයතන වගේ හැම. ඉතින් එතන දරුවෝ ඉගෙන ගන්නවා. ඉතින් ඒ දරුවන්ගේ
කලඑලි මංගල්‍ය වගේ. ඉතින් ඒක ගම්මඩු. ඒ කියන්නේ පහත රට සම්ප්‍රදාය. ඉතින් මං කිව්වේ ඔයාලට මට ගොඩක් වෙලාවට මෙහෙට ආවට පස්සේ සාමාන්‍යයෙන් මාස 3කට 4කට විතර සැරයක් රෑට ඇහෙනවා ඔය බෙර සද්දේ. ඒ කියන්නේ ඒ වගේ ශාන්ති කර්ම මේ අවට තියෙනවා. ඒ කියන්නේ නවගමු පත්තිනි දේවාලය එහෙම ළඟයිනේ. ඉතින් හරි සතුටුයි මට අවංකවම ඒ අපේ සංස්කෘතිය. අපි ඒකට ආදරය කරන්න ඕනේ, විවේචනය කරන්න නරකයි. අයියෝ බෙර ගහනවා අරක මේක කියලා. ඒක අපේ සංස්කෘතිය. අපි ඒක අනිවාර්යෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම ඒක අපේ දරුවන්ටත් කියලා දෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ ගෙවල් අහල පහලත් ඔය ගම්මඩු ශාන්ති කර්ම ඒ වගේම එතකොට ජහුටා ඒ වගේ අපේ සංස්කෘතියත් එක්ක තියෙන යම් යම් දේවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම දරු පැටවුනොත් එක්කන් ගිහිල්ලා ඒවා පෙන්නන්න, ඒවා ගැන චුට්ටක් හොයලා ඒගොල්ලන්ට කියලා දෙන්න. මොකද මට හිතෙන විදිහට අපි මේ දේවල් රැක්කොත් ඇරෙන්න මේවා රකින්න ඕන අය එච්චර ඒවට උනන්දුවක් නැති පාටක් තියෙන්නේ. ඒ නිසා අපි අපේ සංස්කෘතිය පුළුවන් විදිහට රැකගමු. ඉතින් මං අද ගම්මඩු ශාන්ති කර්මය බලන්න යද්දී ඕගොල්ලන්ටත් ඒකෙන් ක්ලිප්ස් ටිකක් අරන් පෙන්නන්නම්. ජීවිතේට ඒ වගේ දෙයක් දැකලා නැති දරුවෝ ඉන්නවා නම් ඒක ඕගොල්ලන්ට උදව්වක් වෙයි. ඒගොල්ලන්ට චුට්ටක් පෙන්නන්න. හොඳයි නේද ඒ අදහස? දැන් ඉතින් බුදුන් වඳින්න යන්නේ. ඔයාලා දන්නවද මේ පැත්තේ මං විතරක් නෙමෙයි බුදුන් වඳින්නේ. හවසට එළියට ගියාම මටම සතුටුයි. අහල පහල අයත් හරි ලස්සනට බුදුන් වඳිනවා මට ඇහෙද්දි. එහෙනම් මං දැන් අර යන්නම් කියපු ගම්මඩු ශාන්ති කර්මයට ගිහිල්ලා ඔයාලට වීඩියෝස් දාන්නම්. මං ඉතින් පැයක් විතර බලන් හිටියා. පුළුවන් විදිහට ඔයාලටත් වීඩියෝ කරගත්තා. දුවලා පුතාලා ભેදයක් නැතුව හරි ලස්සනට
මේ ශාන්ති කර්මය කරනවා. මේකේ විශේෂත්වය තියෙන්නේ මේක රෑ එළි වෙනකම්ම තියෙනවා. මං හිතන්නේ අර යක්කා වගේ නටන්නේ ඇඳගෙන ගරා යකා වගේ. ඒක නම් මහා පාන්දරට වෙන්නේ. හැබැයි ඉතින් මට එච්චර වෙලා නම් ඉන්න බෑ. අහල පහලත් ලොකු සෙනගක් හිටියා. ඉතින් මට එහෙම ළඟටම යන්නත් බැරි වුණා. ඉතින් ඈතින් ඉඳන් අහස තරම් බලන් ඉඳලා ගෙදර ආවා. ඉතින් ඇත්තටම මන් දන්නේ මේ කවුද විස්තර මොකද ඒ වුණාට මට හිතුණා ස්තුති කරන්න ඕනේ කියලා ඒ මිස්ටර්. ඒ වගේ මේ අසල්වැසියන්ට ඒ වගේ ලස්සන උත්සවයක් කරාට ඉතින් මුළු රටටම සෙත් පතලානේ මේ වගේ දේවල් කරන්නේ. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි. මොකද මේ වගේ වැඩක් කරන්න ලේසි නෑ. මේවා හරිම අමාරු වැඩ. මට ගොඩාක් ආස හිතුනේ වටේට තිබුණ සැරසිලි දැකලා ගොක්කොල වලින් හරිම ලස්සනයි. මට හිතුණා ඒවා ළඟට ගිහිනුත් වීඩියෝ කරගන්න තිබ්බනම් හොඳයි. ඒවා චුට්ටක් බලන්න තිබුණා නම් හොඳයි කියලා. ඒත් ඉතින් ඒ අවස්ථාව මට නෑ. මං යනකොට හොඳටම සෙනඟ පිරීලා. ඉතින් එහෙනම් මං අද පුංචි වීඩියෝ එකක් තමයි ගෙනාවේ. යාළුවෝ තරහ වෙන්න එපා. අදට එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ මාත් එක්ක ඇත්තටම රැඳිලා ඉන්නවට, මට ලස්සන කමෙන්ට්ස් දානවට, ලයික් කරනවට, මාව දිරිමත් කරනවට, ඒ වගේම මොන දේ වුණත් තාමත් මාත් එක්ක මෙහෙම ඉන්නවට. ඔයාලා ඇත්තටම හොඳ යාළුවෝ. එහෙනම් මං අදට ගිහින් එන්නම්. මගේ යාළුවා හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක්. ගොඩාක් ආදරේ.